ඉරිසියාවේ කර්ම විපාකේ තමයි තමන් යමකට ඉරිසියා කළොත් ඒකෙන් තමන් ඈත් වෙනවා. ලස්සන කෙනෙකුට ඉරිසියා කළොත් තමන් ලස්සනෙන් ඈත් වෙනවා. සසරට ලස්සනක් හම්බ වෙන්නේ නැහැ. ලස්සනට ඉරිසියා කළොත් තමන්ට ලස්සන හම්බ වෙන්නේ නැහැ. කොච්චර ලස්සනට ඇඳත් ලස්සන නැහැ. අපි දැකලා තියෙනවා ලස්සන ඇඳුම් ඇඳලා ඉන්නවා සමහර අය ලස්සන නැහැ. පුදුම වෙනවා. තව ඕනම කැත කෙනෙක් ලස්සන ඇඳුමකින් ලස්සන කරන්න පුළුවන් නේ. සමහර අය ඉන්නවා මොන්නම් මේකප් එක දැම්මත් ලස්සන වෙන්නේ නැහැ. කර්මය. ලස්සනට ඉරිසියා කළා. ලස්සනට ගෙයක් හදලා තියෙනුට ඉරිසියයි. ඉරිසියාවේ කර්ම විපාකේ තමයි තමන් යමකටද ඉරිසියා කරන්නේ ඒකෙන් ඈත් වෙනවා. ඒත් ලස්සන ගෙයක් හදලා තියෙද්දි ඉරිසියා කිරීමේ විපාක තමයි තමන්ට ලස්සන ගෙයක් හදාගන්න බෑ. හොඳ ප්ලෑන් එක ගහලා හොඳ ලස්සන ගෙයක් හදන්න ප්ලෑන් කරනවා. අවසානයේ බලනකොට මොකද්ද එකක් හැදෙන්නේ. ගේ ලස්සන නැහැ. ගෙවල් ලස්සනට තියාගන්න බැරි සංසාරේ ලස්සන ගෙවල් තියෙන අයට ඉරිසියා කළා. ඊට පස්සේ හොඳ රස්සාවක් Tamanda සුදුසු තැන ලැබෙන්නේ නැති සංසාරේ අනිත් අය ඉහළට යන එකට ඉරිසියා කළා. Tamanda ලැබෙන්නේ නැහැ ඊට පස්සේ. හොඳ කටහඬක් තියෙන කෙනෙකුට ඉරිසියා කළොත් Tamanda හම්බ වෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් ඉරිසියා නැද්ද? ඒ කර්ම විපාකේ ආවොත් තප්පරෙන් ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා. උදාහරණයක් ගත්තොත් ළඟදීන් අර ගීතයක් කියලා දියණියක් ප්‍රසිද්ධ වුණේ. දුවෙක් ලෝකෙම ප්‍රසිද්ධ වුණ සින්දුවක් කියලා. ඒකට දැන් ඉරිසියාව තියෙන අය හිතනවා ඇයි ඌට වැඩි ලස්සන සින්දු නැද්ද? ඕක සින්දුවක්ද? ඕකේ අර්ථයක් තියනවාද? කියලා එක එක කයි කතන්දර හදනවා. නෑ, එතන තියෙන එකම එක දෙයයි. ඒ දුව සසරේ ඉරිසියා කළා නෑ. තප්පරෙන් ප්‍රසිද්ධ වෙනවා. මේ ලෝකේ හොඳට හෝ නරකට හෝ යම්කිසි කෙනෙක් ඉක්මනට ප්‍රසිද්ධ වෙනවද? ප්‍රසිද්ධ වෙන්නේ ඉරිසියා නොකිරීමේ පිනකට. මේ ජීවිතය හොඳක් කරන්න පුළුවන් නරකක් කරන්න පුළුවන්. නමුත් එයා වේගෙන් ප්‍රසිද්ධ වෙන්නේ ඉරිසියා නොකිරීම කියන පින නිසා. පැහැදිලිද මම කියන එක? පින්වතුනි මේ ඉරිසියාව කියන්නේ භයානක පාප කර්මයක්. කරන්න නම් එපා. ඒ නිසා දැන් අර දුවගෙත් අපි දකින්න ඕනේ එයා සංසාරේ ඉරිසියා කළා නෑ. එයාගේ පින ලස්සනයි නම් එයාගේ පින. දක්ෂයි නම් එයාගේ පින. ළමයිට ඉරිසියයිනේ සමහර අය. අපිටම කියලා තිනවා මේ අපි මේ අනුන්ගේ ළමයි හොඳට ඉගෙන ගන්නවා අපේ ළමයි තමයි ඉගෙන ගන්න නැත්තේ. එතකොට අර ඉගෙන ගන්න ළමයෙකුට තියෙන ඉරිසියාව. ඒකේ කර්ම විපාක Tamanට දක්ෂතා පිහිටන්න නැතුව යනවා. එනිසා මේ අලුත් අවුරුද්දේ හිතට බලවත්වම ගන්න ඕන මම නම් ඉරිසියා කරන්නේ නැහැ කියලා. එතකොට දැන් අර රජා දැන් ඔන්න රජා දැන් ඉරිසියා කළා ඇතාට ඇතාගෙන් බිමට බැස්සා. ඇතාට ආදරෙන් ඉන්න ඇත්ගොව්වා පිටේ නැංගා. දැන් අංගපංකව කන්දේ. දැන් රජුරෝ දෝලාවෙන් උස්සගෙන එනවා ඇතා කන්දේ නගිනවා. ඒ කන්දේ ලෝකාන්තේ වගේ ලොකු ප්‍රපාතයක් තියෙනවා. වේපුල්ල පර්වතයක එක්තරා ප්‍රදේශයක. අන්න ඒ ප්‍රපාතේ ළඟට ගෙනියලා රජුරෝ කිව්වා දැන් මේක කකුල් තුනෙන් හිටවපන් එක කකුලක් උස්සවපන්. රජුරෝ හිතුවේ බැලන්ස් නැති වෙලා ප්‍රපාතෙන් වැටෙයි කියලා. ඇතා මරන්න ප්ලෑන් කළේ. ඊට පස්සේ ඇතා එක කකුලක් ඉස්සුවා. අතාට බැලන්ස් එක තියෙයි. ඊට පස්සේ කිව්වා හරි
කකුල් දෙක පිටිපස්ස කකුල් දෙක තියලා උඩ ඉස්සරහ කකුල් දෙක උස්සපන් කිව්වා. ඒ විදිහටත් ඉස්සුවා. දැන් ඉස්සරහ කකුල් දෙක තියලා පිටිපස්ස කකුල් දෙක උස්සපන් කිව්වා. ඒත් ඉස්සුවා. තනි කකුලෙන් හිට ගණන් කිව්වා. මේ අර කන්දෙන් පෙරලන්න කරන උපක්‍රමයක්. තනි කකුලෙමොත් හිටගෙන හිටියා ඇතා. ඊට රජුරුව එහෙම නෙවෙයි. කකුල් හතරම නවාගෙන හිටපන් ආකාශේ. දැන් කරන්න බැරි දෙයක් නෙමෙයි කියන්නේ. ඊට පස්සේ ඇත් ගොව්වට තේරුණා රජුරුව ඉරිසියාවට ඇතා මරන්නමයි මේ දේ කරන්නේ කියලා ඇත් ගොව්වා. ඇතාගේ කනට කොඳුරලා කිව්වා පුතේ උඹ හොඳට හික්මුණ ඇතේ පින්වන්ත ඇතේ. මුළු ජම්බුද්වීපයේ මේ ඉන්න සුදුම සුදු තනි ඇතා උඹ. මේ රජා උඹට ඉරිසියයි. මේ උඹගේ පිටේ යන්න මේ රජාට පින නැහැ. මගේ පුතේ උඹ බය නැතුව මේ ප්‍රපාතයට පැනපන්. උඹගේ පිනකින් උඹ බේරෙනවාමයි කියලා කිව්වා. අර ඇතා මේ කන්දෙන් මෙහෙම පැන්නා. පහිනකොට අහසේ හිට්ටා. බිමට වැටෙන්නේ නැතුව. ඊට පස්සේ අහසේ ඉඳලා ඇත් ගොව්වා රජාට කියනවා පාපී රජ තෝ තමන්ගේම ඇතාට ඉරිසියා කළා. මේ වාගේ මහා උතුම් පින්වන්ත අහසේ රඳින ඇතෙක් උඹ නැති කරගත්තා. උඹගේ පාපය උඹ කරාම එයි කියලා දොස් කියලා අර ඇතාට කිව්වා මගේ පුතේ උඹ බරණැස් නුවරට යන් කියලා. රජගහ නුවර ඉඳලා අහසෙන්ම බරණැස් නුවරට ගිහිල්ලා බරණැස් නුවර රජුරුවන්ගේ මාලිගාවේ ආකාශයේ හිටියා. ඊට පස්සේ රජුරුවන්ටයි රාජපුරුෂයන්ටයි ආරංචි වෙලෙනුට අහසේ ඇතේ මගේ පිනට ආපු කෙනෙක් නම් බිමට බහින්න කියලා ආරාධනා කළා. බිමට බැස්සා. ඇත් ගොව්ව සියලු විස්තර කිව්වා. සියලු විස්තර කිව්වට පස්සේ ඒ රජුරු ඉතාමත් සතුටටපත් වෙලා රාජ්‍ය තමන්ගේ රාජ්‍ය කොටස් 3කට බෙදලා තමන් එක රාජ්‍යයක සම්පත් භුක්ති විඳා ඇත් ගොව්වට එක කොටසක් දුන්නා අනිත් සම්පූර්ණ සම්පත්තින් ඇතා පෝෂණය කළා. ඒ ඇතා ඒ රාජ්‍යයට ලැබුණ දවස් ඉඳලා අවශේෂ රටවල් වල රජවරු ඒ රජුරවන්ට යටත් වුණා. කෙටි කාලයක් යනකොට ඇතාගේ පින් බලයට ඒ රජුරුව මුළු ජම්බුද්වීපේම අගරජ බවට පත් වුණා. බුදුරජාන් වහන්සේ වදාලා අර ඉරිසියා කරපු රජුරුව තමයි දේවදත්ත. ඒ ඇතා බෝධිසත්වයෝ පොහොණු කරපු කෙනා ආනන්දයා. ඒ වගේම අර ගියේ රජ කෙනෙක් ගාවට බරණැස් නුවර ඒ රජුරුව සාරිපුත්තයන් වහන්සේ.